මේ කුකුල්ලාඩිය නිදන් සලකුණු මේ Where are you from? Austria. Austria. Okay. Your first time in Sri Lanka? First time in Sri Lanka? First time in Sri Okay. Lanka, yes. සුබම සුබ දවසක් යාළුවනේ. ඔන්න අපි අද එහෙනම් නුවරඑළියේ තියෙන ලස්සන දියැලක් බලන්න තමයි යන්නේ. ඒ තමයි Lovers Lip දියැල්ල. මේ අපි දැන් නුවරඑළියේ ඉඳන් Lovers Lip දියැල්ලට යන පාරේ යන්න ගමන් අතරම අපි හාවයිලිය නැත්තම් නුවරඑළිය හොස්පිටල් එක පැත්තට තමයි යන්න ඕනේ. මේ Lovers Lip දියැල්ල බලන්න යනකොට අපි දැන් මේ ඇත්තටම මේ හරිය තමයි නුවරඑළිය හොස්පිටල් එක තියෙන අපේ වම් පැත්තෙන් තමයි නුවරඑළිය හොස්පිටල් එක තියෙන්නේ. ඒ පාර ටිකක් ගියම මෙන්න මෙතන තියෙනවා vegetable collection center කියලා එකක්. එතනින් වම් පැත්තට තියෙනවා උඩට යන පාරක්. අන්න ඒ පාරේ අපි යන්න ඕනේ මේ Lovers Lip දියැල්ල බලන්න යනකොට. අපි යන්නේ ටිකක් හවස් වෙලා. ඒ කියන්නේ 1:00ට වගේ එකයි පොඩ්ඩ තදව්වක් සහ මේ ඉස්කෝල ළමයි එහෙම ඇරලා එනවා තියෙන්නේ. මේක ටිකක් පටු පාරක්. එතකොට වාහන ටිකක් ඉක්මනට මූණට එනවා. කොහොමරි පරිස්සමෙන් අපි යන්න ඕනේ මේ වාහන කාර් පාක් එකේ තියෙන තැනට. Okay guys, ඔයාලා අපි දන්නවද අපි යනවා නුවරඑළියේ තියෙන ලස්සන දියැලක් බලන්න. ඒ තමයි Lovers Lip. එතකොට මේ Lovers Lip දියැලට අන්නලා මෙතන තියෙන කාර් පාක් එකක්. මේ කාර් පාක් එකේ වාහන දාලා අපිට යන්න තියෙන්නේ. එතකොට එතන තියෙන Lovers Lip දියැල ශ්‍රී ලංකාව සම කන්දම පිටුතලාගල බෑවුම් වලින් හට ගන්නා දියදාරාන් මේ දියැල පෝෂණය වේ කියලා තමයි ගාලා විස්තරයක් දාලා තිනවා. ගිහිල්ලා බලමු. ඉතින් Lovers Lip දියැල ඇත්තටම මේ මම මේ දියැලෙන් දෙවෙනි පාර අපි පළවෙනි පාරේ දින මෙතන පාක් එකක් තිබුණේ නැහැ මට මතක විදිහට. ගිහිල්ලා බලමු කොහොමද කියලා මේ Lovers Lip දියැල. අපි දැන් ඉන්නේ සුන්දර නුවරඑළිය නගරේ. මේ තියෙන නුවරඑළිය පරණ රෝහල. හරිද? මේ ගිහිල්ලා බලමු කොහොමද කියලා. මේ තියෙන්නේ පාර නම් සවුත්තුයි වතුර නම් අඩුයි. අර වාල් උඩ පේනවද? ඉන්න මේ හරිය උඩ තමයි දියැල තියෙන්නේ. ගොඩක් අඩුයි වතුර. පේනවනේ දිත්වා සුලිකුණාට එක්ක කොච්චර විනාශ වෙලා තියෙනවද කියලා. මේ පැත්තේ ගොඩක් රෙස්ටොරන්ට් කැෆේස් නම් හැදිලා තියෙනවා. මේ වගේ මාන නෙමෙයි මුණ බට කැලයත් මැදින් තමයි යන්න තියෙන්නේ. මේ වගේම තැනක් තියෙනවා නුවරඑළිය දිස්ත්‍රික්කෙම තවත් දියැලක් බලන්න. රම්බඩ. හෝ කාලෙකින් යන ඉඳලා මහන්සි. රම්බඩ දියැල බලන්න යද්දිත් මේ වගේම පඩිපෙලක් තියෙන රම්බඩ දියැලේ උඩ කොටසට යන්න. මට මතක් වෙනවා රම්බඩ ගම නිදන් සලකුණු මේ කෙලින්ම සත්සර කියන්නේ ආය නිදන් වස්තු ගැන විශේෂඥයෙක්. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවේ පියා දැන් සොයා යන දෙහත්ත කණ්ඩේසිර පැමිණි කුකුලා. කිච්චි පුතේ කුකුලා මේ වතුර රංජනවල පල්ලෙහාට ඕනේ එහෙම කරගන්නේ. මේ වතුර ගිහින් තිබිලා තියෙනවා නේද? මම දියැලේ වතුර පාර දන්නේ නැහැ. එහෙමත් දන්න. හැබැයි වතුර හිඳිලමනේ හොඳට. මෙතන එතනින් වතුර අරගෙන එතන මේ ටැංකිය එකට ස්ටෝ වෙනවා. මේ ටැංකියෙන් තමයි කොහොමද අපිට පල්ලෙහා හම්බෙච්ච අර බට දිගේ වතුර යන්නේ. අනිවාර්යෙන් මේ පොඩි විදුලි බලාගාරයක් ඇති. අනිවාර්යෙන් තියෙනවා. අපිට උඩින් පේනවා වෝටර්ෆෝල් එක. යමුනේ. You know the way here or here? As I think maybe here.
I have no idea. Oh, you have no. Okay. Here. There are some signs there. See? Oh, yes, yes. I think this way. Okay. Where are you from? Austria. Austria. Okay. Your first time in Sri Lanka? First time in Sri Lanka? First time in Sri Okay. Lanka, yes. මේ වැදගත් සලකුණු තියෙනවා මේ තියෙන ඊතල ගහලා උඩට යන්න ඊතල දිගේ යන්න තියෙනවා. දැන් සලකුණු. දැන් සලකුණු නෙමෙයි මේ දියැලට යන පාර. You make video Yes. for... Social media. Oh, okay. You can say hi. You can say hi. අපිට දැන් උඩින් පේනවා දියැල්ල. මේ ලව ස්ලිප් කියලා නම හැදුනේ මම හිතන්නේ ආදරවන්තයන් දෙන්නෙක් මෙතනින් පැනලා තියෙනවා. අන්න ඒකයි ලව ස්ලිප් කියලා කියන්නේ. හරිම පාර මේකමද කියලා හිතෙනවා. ඔතනින් ඉඳන් දන්නෙත් නෑ යන්නේ උඩට. මේ නම් පාරක් නෙමෙයි මං හිතන්නේ මේ වතුර යන පාර. කවන්නේ. ගිහිල්ලා බලමු. හරි අපි දැන් ඉන්නේ ලවස්ලිප් දියාලේ යට කොටසේ. මෙතන යන්න එන්නේ උඩට. දෙන්නේ මේකෙන් පැල්ල මරුණා නේද? අපි දියාලේ උඩ කොටසට යන්න බල තමයි හදන්නේ. ගිහිල්ලා බලමු මෙතන මොකුත් ගහලා නැහැ. ඇතුල් වෙන්න එපා මොකුත් ගහලා නැහැ. අපි ගිහිල්ලා බලමු මෙතන යන්න පුළුවන්ද කියලා උඩට. උඩට නම් යන්න දෙන්නේ නැල්ලු. අපි ඒක නිසා ආපු පාරේම ආයෙ බහිනවා. යන්න දෙන්නේ නැහැ උඩට. කවුද ලංකාවේ ශ්‍රී ලාංකිකයාගේ අභිමානය පෙන්නලා තියෙනවා කාලයකට කලින්. උඩට ගිහිල්ලා උඩින් කලක් දාලා පල්ලෙහාට. ඒක ෆොරින් ලේඩි කෙනෙක් ගියා දිලා ඒ පොලිස් එන්ට්‍රියක් දාලා එහෙම කියලා තමයි අපිට මෙතන ආපු කෙනෙක් කිව්වේ. ඒක උඩට යන්න දෙන්නේ නැහැ. ඒ නිසා අපිට තියෙන්නේ මේ හැරීම ඉඳලා එතන තියෙන දියාල්ල බලලා යන්න තමයි තියෙන්නේ. ඇත්තට වතුර නම් ගොඩක්ම අඩුයි දියාල්ලේ. ගොඩක්ම අඩුයි වතුර. ගයිස් එතකොට අපි දැන් ලව ස්ලිප් නුවරලේ තියෙන ලස්සන දියාල්ල ලව ස්ලිප් දියාල්ල බලලා පල්ලෙහාට යන ගමන් මේ දියාල්ල උඩට යන්න අපි try කරා. හැබැයි යන්න දෙන්නේ නැල්ලු. මම හේතුවත් ඔයාලට කිව්වා. එතකොට අපි දැන් පල්ලෙහාට යන ගමන් මේ මෙතනට වාහනයක උනත් එන්න පුළුවන් බයික් එකක උනත් නැත්තම් මේ ටික නම් පයින් තමයි අපි කාර් එක පල්ලෙහා දාලා ආවේ. හරිම ලස්සනයි මුළු නුවරලිය නගරයෙන් පේනවා. අතන තියෙන අරලිය හොටෙල් සමූහය පේනවා අපිට. අරලිය තකොට වෙන විශේෂ කියන්න දෙයක් තියෙන්නේ අපි ශ්‍රී ලංකන් ටුවර්ස් අපේ YouTube channel එක subscribe කරලා අපේ ඊළඟ වීඩියෝ එක එනකන් ඔයාලා අපිත් එක්කම ඉන්න. අපි ශ්‍රී ලංකන් ටුවර්ස්